මම විනුල දෙමල් පාන්දුර ශ්‍රී මංගල විද්‍යාලයේ මම 2025 ගණිතාංශයෙන් අයිලන්ඩ් රෑන්ක් එක මගේ 3 දිස්ත්‍රික් රෑන්ක් එක 1 කල්තර දිස්ත්‍රික්. එතකොට මම එක වසරේ ඉඳන් පාන්දුර ශ්‍රී මංගල විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ. උසස් පෙළ පටන් ගත්ත කාලේ ඉඳන් ඉස්කෝලේ ගියා. එතකොට විශේෂයෙන් මුල් අවුරුද්දේ ඉස්කෝලේ පැමිණීම ලොකු අගයක තිබ්බා. ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා ටර්ම් ටෙස්ට් වල එහෙම. ඒ වගේ ඊළඟට මම මැත්ස් ක්ලාස් එකට ගියේ දුෂ්යන්ත් සර්ගේ. මුලින් ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් වුණේ. පස්සේ සිකුරාදා වරුවට දැම්මහම මම නුගේගොඩ භෞතික පන්තියට සම්බන්ධ වුණා. ඇත්තටම මම අඩුවෙන්ම වැඩ කරපු සබ්ජෙක්ට් එක මැත්. මොකද සර් ක්ලාස් එකේ ගණන් ටික හදලා ඒ ටික ඉවර කරායින් පස්සේ ලොකුවට මැත්ස් කරන්න දෙයක් තිබ්බේ නැහැ. සහ විශේෂයෙන්ම 12 වසරේ ගොඩක් හොඳට වැඩ ටික කරන් ගියන් පස්සේ 13 පාඩම් ටික මාර ඉක්මනට පිකප් කරගන්න පුළුවන් වුණා. මට කියන්නේ ලොකු ප්‍රශ්නයක් තිබ්බේ නැහැ මැත්ස් ගැන. ආයෙ ගෙදර ගිහිල්ලා වරි වෙන්න ඔයගේ ක්ලාස් එකේ හදන ඒවට අමතරව මම ටර්ම් ටෙස්ට් ගණන් වගේ කිහිපයක් තමයි හැදුවේ. පස්සේ විභාගෙ ලං වෙලා පාස් පේපර්ස් වලට ලොකු අවධානයක් දුන්නා. ඒකෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා මේ ප්‍රතිඵලයට. විශ්වාසයේ පේපර් ක්ලාස් එකට මම පළවෙනි දවසේම ජොයින් වුණා. පළවෙනි පේපරේට 100ක් තිබ්බා. දිගටම මුල් ලකුණු තිබ්බේ නෑ. අන්තිම කාලේ පවා මම නුගේගොඩ වුණත් 2-3 වෙලා තියෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නෑ. මම හැමතිස්සෙම බලේ පේපර් එකේ මොකද්ද වැරදුනේ ඊළඟ පේපර් එකේ නෝටේ වැරදි ටික හදාගත්තා. එතකොට සර්ගේ පේපර් ක්ලාස් එකෙන් පාඩම් අමතක වෙන්න නොදී හැම සතියෙම මේ දක්වා කරපු ටික මතක් කරගන්න පුළුවන් වුණා. සතියේට ඒ පේපර් එක කරන එකෙන් මට ආයි ලොකු අවධානයක් දීලා විශේෂයෙන් මැත්ස් වලට කාලය වෙන් කරන්න ඕනුන්නේ නෑ. ඒ විදිහට තමයි මම මැත්ස් වලට වැඩ කරේ. විශේෂයෙන්ම මම පොඩි දුර්වලතාවයක් පෙන්වනවා කෙමිස්ට්‍රි වලට. එතකොට අර මැත්ස් මුලින් හදාගත්ත එක මට ලේසි වුණා. අන්තිම කාලේ කෙමිස්ට්‍රි වල විශේෂයෙන්ම පාඩම් කරන්න තියෙන ඉනෝගනික් කර්මාන්ත වගේ පාඩම් වලට මට එච්චර ආසාවක් නැහැ. නමුත් අර කාලය ඉතිරි වෙච්ච එකෙන් මට ඒ ටික ඔක්කොම බැලන්ස් කරගෙන අන්තිමේදී එක්සෑම් එකට යද්දි සබ්ජෙක්ට්ස් තුනම හොඳ බැලන්ස් මට්ටමකින් යන්න පුළුවන්. ගොඩක් අය ගණන් හදනවා කියලා එක වගේ ගණන් ගොඩක් හදන එක කරන්නේ. එහෙම නැතුව සාමාන්‍යයෙන් ඕනම් පාඩමක විශේෂයෙන් PO maths වල concept එක ඔලුවට දාගත්තාන් පස්සේ ඔයාට කියන්නේ හම්බෙන ඕන ගානක් හදන්න පුළුවන් ගානට confidence හදාගන්න. පරණ අවුරුදු වල pass papers කීපයක් කරලාම ඒ මේක එනවා. කියන්නේ කොහොමද ප්‍රශ්න එන්න පුළුවන් කියන එක. කියන්නේ ප්‍රශ්න වලට ફોකස් කරන එක මම කියන්නේ. සාමාන්‍යයෙන් පාඩමක් ඉවරුනායින් පස්සේ ඒකේ pass papers ටික කරායින් පස්සේ ඔයාට හම්බෙන ඕන ගානක් හදන්න පුළුවන් කියන confidence එක එනවා. පරණ අවුරුදු වල ඉඳන් කරාම. එතකොට ඒකෙන් අර නිකන් අහුවෙන ගාන හදන්න නැතුව සාමාන්‍යයෙන් ඕන වෙලාවක අමාරු ගානක් දුන්නා වුණත් ඔයාට අර හිතලා මොකද්ද මෙතන දාන්න ඕන තර්කය කියන එක පාවිච්චි කරලා ගාන හදන්න යන්න පුළුවන්. ඒල පටන් ගත්ත කාලේ ඉඳන් අර හොඳ ප්‍රතිඵලයකට යනවා කියන ටාගට් එක තිබ්බා. විශේෂයෙන්ම අන්තිම කාලේ වෙනකොට මුල් 100ට වගේ එන්න පුළුවන් කියන එක නම් කොන්ෆිඩන්ස් එකක් තිබ්බා. හැබැයි අයිලන්ඩ් 3 වෙයි කියලා නම් මම කියන්නේ රිසල්ට්ස් එනකන් හරියට මේ මුල් 10ත් වල අනිවාර්යෙන් ඉදී කියලා නම් හිතුවේ නෑ. විශේෂයෙන්ම මේ අපේ අවුරුද්දේ PO maths පේපර් ගොඩක් අයට අමාරුයි කියලා තිබ්බා. මොකද ඒකේ අර concepts ගොඩක් අහලා තිබ්බා. කලින් අවුරුදු වලට අර දැන් මම pass papers කරන්න කිව්වට pass papers කරලා ගිහිල්ලා ඒක කරන්න බෑ. pass papers කරලා ඒ ගණන් එන විදිහ සහ ඒ කියන්නේ ගානකට කොහොමද concept එක දාන්න කියන එක ඔලුවට දාගන්නවා. එහෙම දාගත්තාම දැන් මේ අවුරුද්දේ PO paper එක අමාරු වුණාට ඇත්තටම මට නම් මම කියන්නේ සම්පූර්ණ පේපර් එක කළා ආයෙ රීචෙක් කරන්නත් වෙලා තිබ්බා සහ PO පේපර් එකේ වුණාම පටන් ගත්තේ ඒකෙන් නිසා ලොකු කොන්ෆිඩන්ස් එකක් ආවා. ඒ කියන්නේ ඒ ලෙවල් සති දෙකේ වැඩ කරන් යන්න ඒ පේපර් එක සම්පූර්ණයෙන් කරගත්තා. රිසර්ච් බලපලා නම් ඇත්තටම අපි යාළුවෝ ටිකක් එකට එකතු වෙලා හිටියේ. මට ඒ කියන්නේ අයිලන්ඩ් 3 කියන එක මම කවදාවත් හිතන් හිටියේ නැහැ එච්චර ලොකු රිසල්ට් එකක් එයි කියලා. ඒ කියන්නේ මම කියලා තිබ්බේ අයිලන්ඩ් මුල් 20 වගේ ඇතුළට આવොත් සෑහෙන හොඳ මේකක් ඇති කියලා. ඉතින් ලොකු පුදුමයක් වුණා අයිලන්ඩ් 3 කිව්වහම. ඉතින් ඒක ලොකු සතුටක්. ඉතින් අම්මයි තාත්තයි ගොඩක් සතුටු වුණා මේ රිසල්ට් එකෙන්. විශේෂයෙන්ම ඒගොල්ලෝ අර මට ඒ ලෙවල් කාලේ කරලා දීපු වැඩවලට හරියන විදිහේ ඒ කියන්නේ ඒකට පේ බෑක් කරන්න පුළුවන් විදිහේ රිසල්ට් එකක් මම දාලා තියෙන එක. මට ගෙදරින් ලොකු සහයෝගයක් හම්බුණා අම්මා තාත්තා අයියා කියන තුන් දෙනාගෙන්ම. අපේ තාත්තා අවුරුද්දක නිවාඩු දාලා සැබටිකල් මාව ක්ලාසස් බස්සන කරන ඒවා කරා. ඊට පස්සේ අම්මත් අන්තිම කාලේ ගෙදර ඉඳලා කියන්නේ විශේෂයෙන්ම අන්තිම කාලේ පාස් පේපර්ස් තනියෙන් කරද්දි එහෙම පාස් පේපර්ස් කරලා දුන්නාම තාත්තයි අයියයි වේවා මාකින් ස්කීම් එක බලලා මට අර මේ ගෙදරින් එළියට යන්න නැතුව ගෙදරින්ම සම්පූර්ණ වැඩ ටික කරගන්න පුළුවන් විදිහේ වාතාවරණයක් හදලා දුන්නා. ඒකට ඒ ලෙවල් කාලේ ඉඳන් මට ලොකු ආසාවක් ඇති වුණේ ෆිසික්ස් සබ්ජෙක්ට් එකට. එතකොට ඒ කියන්නේ දැන් මැත්ස් එක පුළුවන් වෙන එකත් ෆිසික්ස් වලට ආස හිතන මොකද ෆිසික්ස් වල සමහර ඒ කියන්නේ මේ ඉස්සරහට යන්න අර මැත්ස් කැලිය ඕනේ. එතකොට මැත්ස් එක කොහොමත් පුළුවන් වුණාම ෆිසික්ස් සබ්ජෙක්ට් එකට ඒකේ තියෙන කන්සෙප්ට්ස් වලට ආස හිතුවා. ඒක නිසා මගේ බලාපොරොත්තුව ෆිසික්ස් සබ්ජෙක්ට් එකෙන් ඇකඩමික් පැත්තෙන් ඉස්සරහට. එතකොට මේ ඉස්සරහා උසස් අධ්‍යාපනයේදී මම රජයේ විශ්වවිද්‍යාලයකට අත්අතින් තමයි බලාපොරොත්තු. නමුත් මේ විදේශ විශ්වවිද්‍යාලයක ස්කෝලර්ෂිප් එකක් හම්බුනොත් ඒ පිළිබඳව මම අවධානය යොමු කරනවා.